ජෝතිර්වේදියෝ එක ජෝතිර්වේදියෝ සෙට් එකක් අනුර කුමාර තමයි ඊළඟ ජනාධිපති. එයාමයි ජනාධිපති වෙන්නේ කියලා ඒක කියනවා. එයාගේ රාජයෝග වැඩි මෙහෙමයි එයාගේ බල ශක්තිති රණසිංහ නෙමෙයි ශක්තිති රජ වෙනවා කියලා නේද මලමුතට එනවා කියලා කියනවා. තව කට්ටියක් දෙවෙනි වෙන්නත් කියලා නෑ නාමලක් පිපෙනවා මෙහෙමයි කියලා. එතනම පොඩ්ඩක් සජිත් මහත්තයත් එයා ජෝතිර්වේදියෝ දෙතුන් දෙනෙක් පොඩ්ඩක් දාලා හරි කමන්නේ නෑ ඒ දෙන්නට වැඩි අරයා බලවත් කියලා. තව එකෙක් දාලා කියලා නෑ රනිල්ට හිටන්න දෙනවා හොඳයි කියලා කියනවා. මෙහෙම මේක ජෝතිර්පිස්සුවක් තියෙන්නේ. මම කියන්නේ දිස්ත්‍රික්ක 25ම සෙට් වෙන්න ඕන. අනුරගේ රැස්සින් වලට යන්නෙත් නෑ, නාමල්ගේ රැස්සින් වලට යන්නෙත් නෑ, රනිල්ගේ රැස්සින් වලට යන්නෙත් නෑ, සජිත්ගේ රැස්සින් වලට යන්නෙත් නෑ. දිස්ත්‍රික්ක 25ම ඉන්න යෝධ ජනබලයක් හැදෙනවා. මේ ඉස්සලම ජෝතිර්වේදියෝ කියන අනාවකි බොරු කරන්නේ. අනිවාර්යයෙන්. ඒක නම් සාධිත. ජෝතිර්වේදියෝ කියන අනාවකි ඔක්කොම බොරු කරන්න තියෙන වර්ෂය බවට පත් කරගන්න පුළුවන් 2029. කොහොමද? අනුරෝ ජනාධිපති කරන්නේ නැහැ, නාමල්ව ජනාධිපති කරන්නේ නැහැ, සජිත් ජනාධිපති කරන්නේ නැහැ, රනිල්ට ආයි බලය දෙන්නේ නැහැ. කෙලිම මොකද කරන්නේ? යෝධ ජනබලයක් අතර මුන් ඔක්කොම කියනවා. තොපි ඔක්කොම එකතු වෙලා මේක වෙනස් කරපියව. අපි ඔක්කොම එක පැත්තේ කියලා. යකෝ මේක කරන්න අමාරුයි කියලා කියනවා කියන්නේ. අනිවාර්යයෙන්. කෝටි දෙකම කියනවා අපි එන්නේ නැහැ. කෝටි දෙකම කියනවා පක්ෂ 80 කොම් කරනවා කියලා. මේක ෂෙයා කරලා කෝටි දෙකටම කරලා ඒක සතියයි මුන්ට. රාජ්‍ය සේවකයෝ ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි මේ කම්කරුවෝ ඔක්කොම එකතු වෙලා කියනවා 225ටමයි පක්ෂ ටිකටයි අපි එක ඡන්දයක් දෙන්නේ. අපි එක රැස්තිව දෙන්නේ නැහැ. මෙන්න මේක යෝධ ජනබලය කියන්නේ. අනිවාර්යයෙන්. ඉතින් වෙන්නේ නැහැ. ඒකයි මම උත්සාහ කරන්නේ.